ඊට පස්සේ අපිට දුන්නා තේ ගහ ලංකාවට ආවා. දැන් මේක කියද්දි ඔයාලා මට බණී කමක් නෑ අහගන්න. ලංකාව කියන්නේ මුතු මොන මුතුද? ඉන්දියන් සාගරයේ මුතු ඇටය බඳු ලංකා රාජ්‍ය කොහොමද විනාශ කරන්නේ? ඇයි අපිට ඉන්දියන් සාගරයේ මුතු ඇට කියලා කිව්වේ? එක මුතුයි අපි. ලෝකේ වටිනා මුතු මොනවද? ගජ මුතුද? නෑ, එක මුතු. මෙන්න මේ එක මුතු බව බිඳින්න ඕන, එක මුතු බව බිඳින්න ශක්තිමත් බව බිඳින්න ඕන. ශක්තිමත් බව බිඳින්නට තමයි පුතේ තේ ගහ සිටුවේ රූස්ස ගස්ටික මහ කැලය කපා දාලා හෙළයන්ගේ සැබෑ උරුමේ නැත්තර නැති කරලා දාලා ඔන්න පටන් ගත්තා තේ ගහ හිටවන්න. දොබගිඩි තරම් වහින වැහිකුඩ මහ පොළොව පසාරු කරගෙන සාරවත් අඟල් 4ක සාරවත්ම කොටස ජලවහන පද්ධතිය ඔස්සේ වැව් අමුණු සියල්ල පිරී ඉතිරී ගියා තේ ගහ සිටුවීමෙන්. වැව් 16000ක් පැවතිච්ච රාජ්‍ය වැව් 10000ක් බවට පරිවර්තනය කළා. අපි කිව්වා ඒ වැව් 10000ත් අද සිඳීගෙන ගිහලා තින්නේ මෙන්න මේ තේ ගහ නිසා. සාරවත් පස ඒ රොන් මඩ වශයෙන් පිරලා තින්නේ මේ දේ නිසා. ඒක අමතක කරන්න එපා කිසි කෙනෙක්. ඊට පස්සේ තේ ගහ සිට වැව්වා. එකෙන් එකක් සුන්දරත්වය අපිට අහිමි වුණා. ජලවහන පද්ධතිය අහිමි වුණා. වැව අපට අහිමි වුණා. නැවත වැව් අමුණු තැනීමට ඇති ශක්තිමත් සිංහල ජාතියේ මිනිසුන් අපිට අහිමි කිරීමට දුන්න තේ දළු ටික කඩලා බොන්න. වටින වෛද්‍යවරයෙක් ඉන්නවා, තවත් වෛද්‍යවරු ඉන්නවනම් මම කිව්ව දේ ඇත්තද බොරුද කියලා හොයන්න. තේ කියලා කියන්නේ ශරීරයේ ලේ නිෂ්පාදන අවශ්‍ය යකඩ ටික හූරාගෙන කන එකම පානය. දැන් පැහැදිලිද වරද? ඒ නිසා ලේ නිෂ්පාදනය වෙන්නේ නැහැ කියන්නේ අපිට මොනවද වෙන්නේ? රක්තහීනතාවය ඇති වෙනවා. ඊට පස්සේ විවිධ ලෙඩ. හරිනේ? තේ නිකම් බොන්නත් බෑ. තේ කොහොමද පුතේ බොන්න ඕනේ? සීනි දාලා. උදේම තේක දත් මදින්න කලින්, කට හොදන්න කලින් බොන තේගේ නම කියන්න පුතේ? බෙටි. ඒක බොනවා සීනි හැඳි 3යි. දවල්ට 10 ටී එක ප්‍රබෝධමත් වෙන්න. 3ටත් එහෙම එකක් දෙනවා. ඒක 3 ටී එක. සුද්ධ හුරු කරපු දේනේ ඔක අපිට. නේද? අපිට සුද්ධ 3ක් හුරු කරලා ගියා ගුරුතුමා. සමා වෙන්න ඕනේ. අපි ගෑනුන් ඉතින් ස්වාමියාට ආදරෙට වැඩිපුර එකක් හදලා දෙන්න ඕනේ වැඩරලා ආපුවාම. හරි නේද? තේ 4යි. ඒකට නමක් නැහැ. මොකද ඒක අපි හදාගත්ත එකනේ. හරි. දවසට තේ 4යි. වරක් සීනි හැඳි 3යි. වරක් දවස් 365යි. වරක් වසර 10යි. සමානයි සීනි මිලි 13ක් ඇඟේ. ඒ කියන්නේ වසර 10කින් සීනි මිලි 13ක් ඔයාලා කාලා. හරි නේද? එතකොට ඔයාලා එච්චර සීනි ප්‍රමාණයක් කාලා ඇඟේ සීනි එච්චර නැති වෙන්න විදියක් නැහැ නේ. ඉතින් දියවැඩියාව හැදෙන එක සාධාරණයි. හැදුනම දියවැඩියාව ලෙඩ ගොඩක් ඇති වෙනවා. මම ලෝක ලෙඩ විශේෂ හඳුන්වන ලෝක ලෙඩ වශයෙන් හඳුන්වන එක ලෙඩක් තමයි දියවැඩියාව. දියවැඩියාව හැදුනම ඇස් පේන්නේ නැති වෙනවා. කන් ඇහිම දුර්වල වෙනවා. දැනීම අඩු වෙනවා. ගඳ සුවඳ නැති වෙලා යනවා. කකුල් කුණු වෙන්න පටන් ගන්නවා. ඒතර කකුලක් කපලා දානවා. එතකොට අපේ රටේ ඉන්න කවුද වැඩිපුරම? අන්ධයෝ, විහිරෝ, හිතන්න බෑ පිස්සෝ සහ කොරු. අද වෙලා නැද්ද ඒක? සමස්තය මම 2009 කිව්ව අනාවැකිය 2017 වෙද්දී ලංකා රාජ්‍යයෙන් හරි අඩකට දියවැඩියාව ඇති වෙනවා. අද ඒක වෙලා ඉවරයි. දැන් ඔබ ඉන්න අනතුර ඔබට පැහැදිලි ඇතිනේ. මේ දුන්න සියලු දේ අපි වැළඳ ගැනීමේ ප්‍රතිඵලයක්. හැබැයි කිතුල් හකුරු වලින් ඕක වෙන්නේ නැහැ කියන එකත් ඔබ මතක තබා ගන්න. ඒකත් කියන්න බෑ. නැත්නම් වෙදමද කිතුල් හකුරු අපි ඒ කාලේ කෑවුවොත් කිතුල් හකුරු වලින් ඒක වෙන්නේ නැහැ. කතාවද කරන්නේ. ඒ නිසා දැන් ඔබට පැහැදිලි ඇතිනේ අපිට දුන්න ආහාර වලින් අපිට සිදු වෙච්ච දේවල්. එකත් තේරුම්